විශුද්ධ මාර්ග පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදේ 35 වෙනි පදේ ඇතුලේ ගොඩක් දේවල් ජේසු කතා කරනවා. ඉතින් ජේසු ගෝලයන්ව තනි කරේ නෑ වගේම තමයි ජේසුගේ කැඳවීම. එතනදී එදා සවස් වූ කල අපි එගොඩට යමුයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. මෙන්න මේ වාක්‍ය ඇතුලේ ජේසුගේ කැඳවීම ගැන කතා කරනවා. ජේසු කැඳෙව්වා ගෝලයන්ට එන්න කියලා කිව්වා. ඒ වෙලාවේදී ගෝලයන්ට තිබ්බා නෑ අපිට වෙන විදිහක් තියෙන්න පුළුවන් යන්න කියලා ගෝලයෝ වෙන විදිහක් හොයාගන්න තිබ්බා. හැබැයි ගෝලයෝ ඒකට කීකරු වෙලා ගෝලයෝ ජේසුගේ කැඳවීමට අවනත වුණා. ජේසු කැඳවපු දෙයට කීකරු වුණා. ඉතින් අද ජේසු අපිටත් කැඳවීමක් දෙනවා. අපේ ජීවිතෙත් මොනම හරි හේතුවකට ජේසු අපිව කැඳවලා තියෙනවා. ඉතින් මේ කැඳවීමට අපි විශ්වාසවන්තව ඉන්න, අපි ජේසුත් එක්ක මේ ගමන යන්න, අපේ ජීවිතේ ජේසුට මුල් තැන දෙන්න අපි තීරණය කරමු. ජේසු පිහිටයි.